අද ඇවිල්ලා වෙනස් වීඩියෝ එකක් මම හිතුවා මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක ගැන ඔයාලට කියනවා කියලා. දැන් මගේ බබාට මාස 2ක්. ඉතින් මම හිතුවා මගේ දේවල් මම කාටම හරි වැදගත් වෙයි කියලා. අලුත් අම්මා කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මටත් ප්‍රශ්න තිබ්බ කාලයක් තිබ්බා. ඉතින් අලුත් අම්මා කෙනෙක් වුණාම ප්‍රශ්න නැති වෙන්න විදියක් නෑ. ප්‍රශ්නම තමයි. ඉතින් බබා හම්බෙනකම්ම සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතුවේ මේ දේවල් ගැන ඔයාලත් එක්ක කතා කරනවා කියලා. ඉතින් අපි මුලින්ම ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අපි යනවා කාඩ් එක ලියන්න මිස් ගාවට. අනිවාර්යයෙන්ම ගමේ ලියාපදිංචි වෙලා ඉන්න. මොකද මම මැරිකල් හස්බන්ඩ්ගේ ගමට ගිහිලා ලියාපදිංචි වෙලා හිටියේ නැහැ. මම ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ තමයි ලියාපදිංචි වුණේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක් කරනවා. ඊට පස්සේ කාඩ් එක ලියනවා. ඊට පස්සේ කොහොම හරි මගේ එතකොටත් මගේ බබාට මාසෙකුත් දවස් දෙකක් බඩට. එතකොට කොහොම හරි මට මාස 2ක් වෙනකම් මම ඉන්නවා ස්කෑන් කරන්න. මොකද සති 6න් බබා පේන්නේ නැහැ ස්කෑන් කරාට. සති 7 සති 8 කියන්නේ මාස 2ක් නේ. මාස 2කින් තමයි මම ස්කෑන් එකට යන්නේ. ඒ ගියාට පස්සේ ඉතින් බබා පේනවා මට වමනේ යනවා. මම මෙතෙන් වීඩියෝ දිසයට කියලා ටැබ්ලට් ලියා ගන්න ටැබ්ලට් එකක් ලියා ගන්නවා වමනේ යනකොට. එයා ඒක ලියලා දෙන උදේට හවසට ගන්න කියලා. නැත්තම් කන එක මට වමනේ කියලා ටැබ්ලට් එකේ පීඩියෙන් තමයි මම කොහොම හරි මාස 4ක් මට වමනේ ගියා. මාස 4ම හිටියේ ඒ ටැබ්ලට් එකෙන් තමයි කොහොම හරි චුට්ට ඉතින් උදේට ගන්න ටැබ්ලට් එක රැයට ගන්න ටැබ්ලට් එක මම උදේට ගන්න එක නැවැත්තුවා. රැයට විතරක් ගත්තා. මම අඩු කරගෙන ගියා. මොකද අර ඒකම දැන් මම හිතුවා ඒකම බිබීමේ දැන් ඉන්නේ. ඒක දැන් බොන්න නැතුව හිටියොත් හොඳයි. මට කොහොම හරි දැන් මේ මම යනක නවත්තින්න නැති වෙයි. ඒ වගේවත් මගේ ඔළුවේ තිබ්බේ හින්දා මම උදේට බොන්න නැතුව රැයට විතරක් ඒක බිව්වා. මට කොහොම මාස 5කට කිට්ටු වෙන්න ඕන මෙන්න තියේදී මම යන එක නැවතුණා. ඊට පස්සේ මම කොහොම හරි මම බබාව ගෙන්න තෝරගෙන තියාගෙන හිටියේ කුරුණෑගල හොස්පිටල් එකක්. ඉතින් මම මාස 7න් අම්මා ගාවට ගිය හින්දා දඹුල්ලට මාරු වුණා. දඹුල්ල හොස්පිටල් එක තෝරගත්තා. ඉතින් දඹුල්ල හොස්පිටල් එකේ VOG සේව channel කරා. මාස 7න් මාරු වුණා. මම VOG සේව මාරු කරගත්තා. හොස්පිටල් එක මාරු කරගත්ත හින්දා මාස 7න් VOG සේව ගාවට ගියා. මාස 8න් ආයි ගියා. මාස 8න් ගියාට පස්සේ මට කිව්වා ඊළඟ ස්කෑන් එකට එන්න මම දිනයක් දෙන්නම් ඔයාලට ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් මට ඊළඟ ස්කෑන් එකට යන්න හම්බුන්නේ නැහැ. මම ගෙදරින්දී උදේ ඉඳන් බබා දඟලන්නේ නැතුව හිටියේ. හරියට මට සති 34න් ඒ කියන්නේ මාස 8මාරි 8කුත් සති 2කුත් ගිහිල්ලා කොහොම හරි මම උදේ පාන්දර සාමාන්‍යයෙන් 3ට විතර බබා දඟලනවනේ. ඉතින් මේ දඟලන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ මම යනවා ළඟව තියෙන හොස්පිටල් එකට යන්නේ උදේ 10 වෙනකොට ගෙදර ඉඳලා තමයි යන්නේ. දවල් 12ට විතර යන්නේ. ඒ ගියාට පස්සේ ඉතින් මම දඟලන්නේ. ඉතින් යාළුවත් අහනවා අයියෝ මෙච්චර වෙලා පරක්කුණේ පාන්දර ඉඳන් දඟලනවා නම් අයියෝ දැන් ආවේ මෙහෙමයි කියලා මං ඉතින් සෑහෙන ප්‍රෙෂර් එකකින් ඉන්නේ. කොහොම හරි එතනින් මාව ගමේ හොස්පිටල් එකෙන් මාව channel බලනවනේ දැන් ස්කෑන් කරලා බලනවා. බඩට පටියක් දාලා බලනවා කොහොමද කියලා. ඉතින් heart beat බබාගේ වැඩ. ඉතින් එයාලා එතනින් දඹුල්ලට මාව මාරු කරනවා. මාරු කරාට පස්සේ තමයි ඉතින් බබාව කොහොම හරි එහෙ ස්කෑන් කරලා බබා දඟලන ඉතින්ද බබාව ඉක්මනට ඉමර්ජන්සි සීසර් කරලා ගන්නවා. ඉතින් එහෙම තමයි මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක ගෙවුනේ. ඔන්න කෙටියෙන්ම හැමදේම කිව්වා. ඉතින් මම ඉස්සර අනිත් වීඩියෝ එක අරන් ඉන්න හොස්පිටල් එකේ මොකද වුනේ කියලා හොස්පිටල් අත්දැකීම දඹුල්ල හොස්පිටල් එකේ 2026 ජනවාරි තමයි මට බබාව හම්බුනේ. දැන් එයාට මාස 2ක්. ඉතින් මම හිතුවා මේ දේවල් ඔයාලට කියනවා කියලා නොදන්න දෙයක් තියෙනවා නම් හැමදේම දැන් අලුත් අම්මා කෙනෙක්ට මටත් තිබ්බ වෙන සෑහෙන ප්‍රශ්න. ඉතින් මම මේ ප්‍රශ්න වලට දැන් මේ විදිහට උත්තර හොයාගෙන තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ දේවල් නොදන්න කෙනෙක්ට තව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒවා කියලා දෙනවා කියලා මගේ දේවල්. ඉතින් කොහොම තමයි මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක ගෙවුනේ. දැන් බබාට මාස 2ක්. දැන් ඉතින් මම ඉස්සරහට මගේ හොස්පිටල් අත්දැකීම ඔයාලට කියන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.